අයිබෝන් හැමෝටම ඔයාලා ආදරයෙන් පිළිගන්නවා ද සිලෝන් රෝඩ් YouTube channel එකට මම සදරුවන්. අද අපි යන ලෑස්ති වෙන්නේ අපේ ඉතිහාසයේ දිගේ අමුතුම ගමනක්. අපි හැමෝම දන්නවා අපේ රටට අවුරුදු දහස් ගණනක ප්‍රෞප ඉතිහාසයක් තියෙනවා කියලා. ලංකාවේ එක එක කාලවලදී එක එක රාජධානි බිහි වුණා. හැබැයි ඔයාලා දන්නවද ඒ කාලේ ඒ රාජධානි වලට සහ නගර වලට පාවිච්චි කරපු නම් අද අපි පාවිච්චි කරන නම් වලට වඩා ගොඩක් වෙනස් කියලා. අපි අද බලමු එදා රජ කාලේ පාවිච්චි කරපු ලස්සන නම් අද වෙද්දි මොන වගේ නම් වලටද හැරලා තියෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලාත් මම විජය රජතුමා ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැහැලා වැලි අල්ලද්දී අත් රතු වුණ නිසා තමයි තඹ පැහැති අත් කියන තේරුමෙන් මන්නාරමට තඹපන්නි කියලා නම හැදුනේ. රජ කාලේ මේකට පුලතිසිපුර කියලාත් කිව්වා. අද අපි හැමෝම දන්න පොළොන්නරුව. බලකොටුවක් විදිහට භාවිත කරපු යාපහුවට රජ කාලේ කිව්වේ සුන්දර පබ්බත කියලා. ඒ කියන්නේ ලස්සන කන්ද කියන එක. ඇතාගේ හැඩේ තියෙන පර්වතය නිසා හස්තිශෛලපුර වුණ නගරය තමයි එද කුරුණෑගල වෙලා තියෙන්නේ. මහවැලි නදිය අසල පිහිටලා තිබුණ නිසා ගංගාසිරිපුර වුණ නගරය අද අපි ගම්පොල කියලා හඳුන්වනවා. අපේ රටේ අන්තිම රාජධානිය වුණ මහනුවරට ඉස්සර කිව්වේ සෙංකඩගල කියලා. ඉතින් මේ වගේ රසවත් තොරතුරු තවත් ගොඩක් තියෙනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා share කරන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. මම සදරුවන් මේ The Ceylon Road.